කොහොමද ඔයාලට? ඉතින් welcome back to my YouTube channel. ඔන්න ඔයාලද thumbnail එකකින් බලලා ආවේ ස්ටිච් බලන්න යන්න නම් ඔන්න මම වගේ ළමා මානසිකත්වයක ඔයත් තාම ඉන්න කෙනෙක් නම් අද මගේ vlog එක ඔයාලට ගොඩක් interest වෙයි. ඉතින් ස්ටිච් කි පිස්සුව චූටි කාලෙත් ඉඳන් තියෙන මට මේ අලුතින් ආපු ෆිල්ම් එක බලන්නයි අර එකේ ලස්සන ස්ටෝ එකට යන්නයි මට පුදුම ආසාවක් තිබ්බේ. ඉතින් මගේ මේ චූටි ආසාව වලට උදව් කරන මගේ හස්බන්ඩ්වත් එක්කගෙන මං ඉතින් ඔන්න අද අපි දෙන්න ආවේ කොළඹ සිටි සෙන්ටර් එකට ස්ටිච් බලන්න. ස්ටිච් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති කාලේ තමයි මං ස්ටිච් කි ඉස්සෙල්ලම කාටුන් එකක් බැලුවේ. ඒ පුංචි ජපානි ඉඳන් අරන් හරියටම අයිඩියා එකක් තිබ්බේ නෑ. ෆ්ලෆි කෙනෙක් කියලා විතරක් මං දන්න ස්ටිච් ගේ ආසාව එහෙම කෙනෙක් මට අනේ ගන්න තිබ්බනම් කියලා තිබ්බ ආසාව මං ඉතින් අවුරුදු 20 ගණන් වලදී තමයි ඔන්න සැබෑ කරගත්තේ. අන්නේ විනාඩි ගාන තුන ඔයාවත් චූටි කාලේ එක්ක ගියා නේද? චූටි කාලේ ඉඳන් ඩිස්නි කාටුන් පිස්සෙක් නම් එහෙනම් ෆිල්ම් පිස්සෙක් නම් ඔයාටත් ඉතින් ඒක ගොඩාක් දැනේ. මේකේ ලොකුවට ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැත්තේ 3D නිසා. ඔයා ස්ටිච්ට ගොඩක් ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නම ඕන. අනේ ඒකේ දුක හිතෙන පාටක් තියෙනවා. ඉතින් ඔය විදිහට ෆිල්ම් එක බලලා ඉවර වෙලා ඔන්න මම ගියා මගේ ස්ටිච් විතරක් තියෙන ස්ටෝල් එක ජූනි 6 වෙනිදා වෙනකන් තියෙනවා. ඒ වගේම ස්ටිච් ෆිල්ම් එක නම් කවදද අයින් කරන්නේ කියලා හෝල්සෙලින් මම දන්නේ නැහැ. ඒ වුණාට ඔයා ස්ටිච් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහලා ඒක බලන්න. මෙතන කලෙක්ෂන් එක දැකලා පිස්සු හැදුනා. ඔයාලට ප්‍රයිසස් ගැන අයිඩියා එකකුත් ගන්න පුළුවන්. මෙතන වීඩියෝ එකේම පේනවා. මෙතන cute fluffies වගේම mugs, towels, hat, එතකොට steam මාස්ක් ඊට පස්සේ අය තිබ්බ නෝට්බුක්ස් ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. ස්ටිච්ලා ගොඩක් තැන්වල විකුණන්න හිටියට මම දැක්කේ මිනිස්සු එකේ තමයි කියුට්ම ස්ටිච් හිටියේ. ඉතින් කියුට් ස්ටිච් කෙනෙක් ඕන වෙලා තිබ්බ මම ගත්ත ස්ටිච් කෙනෙක් මම ගෙදර ඉඳන් හිතන් ගිය ස්ටිච් නෙවෙයි උනට මම අරගෙන ආවේ. මේ තින්නර කියපු මග්ස් මේ මග්ස් මාරම ලොකුයි. ඔයත් මං වගේ ගොඩාක් තේ එහෙම බොන කෙනෙක් නම් ඔන්න ඒක වර්ත්. මෙන්න මේ පෙන්නන ඉස්සෙල්ලම ලාපාට ස්ටිච් තමයි මං ගන්න ගියේ උනට ගත්තේ ඊට වඩා ලොකු ස්ටිච් කෙනෙක්. හස්බන්ඩ් තමයි කිව්වේ අනේ ස්ටිච් ගන්න කියලා. ඉතින් මම අර මැනිකක් රකින්න ආගෙක් වගේ ඕක කද්දිවත් කොහෙවත් තියන්න නැතුව අරගෙන ආවා. මේ බබල් මී එකේ මම මේක පෙන්නුවේ ඔයත් ආයෙ try කරනවා නම් ඒ ෆ්ලේවර් එක ගන්න කියලා. මේක ස්ට්‍රෝබෙරි ග්‍රීන් ටී ෆ්ලේවර් එක. ඒක හරිම රහයි. ඉතින් ඔය වගේ මගේ cute stitch date එක ඔයාලත් එක්කත් මම share කරගත්තේ. ඉතින් ඔයාලා ආයෙ මේ වගේ වීඩියෝස් වලට කැමති නම් ඒත් කියන්න. නැත්නම් මම අර නිතර දාන බිස්නස් ගැන තියෙන වීඩියෝස් විතරක් ගේන්න ඕන නම් ඒකත් මට කමෙන්ට් එකක් දාලා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.